අයබෝවන් මේ තමයි පලස්සෝ පිති මාලිකාවේ බොබෝලි ජර්දීනිය එක. ඒ කියන්නේ බොබෝලි ගාඩන් එක. මේක ගොඩාක් දේවල් තියෙනවා දැක බලා ගන්න. අපි යමු. මේ දේවල් බලා ගන්න. මෙම තමයි ජර්දීනියට ඇතුල් වෙන පඩිපෙළ අපිට තියෙන්නේ. කමුතු විදියට තියෙන්නේ පඩිපෙළ. බලමු ඇතුළට ගිහිල්ලා. මෙම තමයි ජර්දීනියකට යන පාර තියෙන්නේ. එතනට මාර ලස්සනට පේනවා කෙරෙන්සි නගරය. මේ තියෙන්නේ අපි අර මාලිගාව ඇතුලෙන් දැක්ක වතුර මල. හරි ලස්සන මල් ටිකක් එතන තියෙනවා. ඇතුළට ගොඩාක් යන්න තියෙනවා මේ වගේ. හරි ලස්සනයි, හරිම කොළ පාටයි. ඇස් වලටත් හරිම ආසයි. මේක මාලිගාව වගේම ලොකු ගාඩන් එකක්. පේනවාද හැමතැනම කොළ පාටයි. ඇත්තටම මේක ගාඩන් එකකට වඩා අපි ලස්සනට මේන්ටේන් වෙන වනාන්තරය බලන්න යනවා වගේ තමයි ඇත්තටම ඉන්නේ. හරිම ලස්සනයි. ස්වභාවිකවම ඒවට හැදෙන්න දීලා ඒවා මේන්ටේන් වීමක් තමයි වෙන්නේ. විශාල පඩි දාලා තියෙනවා. යන්න කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා. හරි ලස්සනයි ඇත්තටම. අද හොඳ ක්ලයිමේට් එකක් තියෙනවා. හොඳට ඉර තියෙනවා. ඉතින් තවත් පාරක් උඩට ආවම එහෙම තියෙනවා. මේක ඇත්තට මල් කියලා එහෙම ලොකුවට නෑ. මතනම කොළ පාටින් ලොකු ගස් පොඩි ගස් ඒ වගේ ගාඩන් එක තමයි බලා ගන්න තියෙන කට්ටියට මහන්සියට. අර වෙලා ඉන්නවා ටිකක්. හරි මහන්සි ඇත්තටම. ලස්සන නිර්මාණයක්. මං හරි ආසයි මේ චුටි මලට. මේ කාලේ හරියටම තියෙනවා. දැන් සමහර එකෙන්ද කිට්ටුයි. මේක නිසා හරියට තියෙනවා මේ තනකොළ වල මේ මල හැදිලා. ඇත්තටම හරි ලස්සනයි. පාපිස්සක් දාලා වගේ ලොකු කාපට් එකක් දාලා වගේ හරිම ලස්සනයි. උඩටම ආවහම මේ ටික තමයි දැක ගන්න තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ තව ඒ වගේ දිගටම යන පාරක්. මේ ගස් අතරින් හැම තැනම තියෙනවා මේ සමහර පාරවල් එකිනෙකට එකක් සම්බන්ධ වෙනවා යනකොට. මෙතනින් තව පාරක් තියෙනවා. අපි දැන් මේ පාරේ ටිකක් යම් බලන්න. ඈත පේන්න තියෙනවා පාලමක් වගේ දෙයක්. බලමු ගිහිල්ලා. ලොකු ගාඩන් එකක් ඇත්තටම. ඇත්තටම මේ ගාඩන් එක බලන්න එන්න ඕනේ සමර් එකට. හරිම සිසිලක් ඇති. දැන් කොහොමත් මේ සීතල නිසා ඒක වෙනසක් ලොකුට දැනෙන්නේ නැහැ. අද අවුව නිසා ඇත්තටම මේ අතරින් යනකොට හරිම සනීපයක් දැනෙන්නේ ඇඟට. මේ තමයි පාක් එකේ අවසාන ටික. ඇත්තටම ගොඩක් ලොකු පිරිසක් වැඩ කරනවා ඇති මේ
ගාඩන් එකේ. ඒ තරමටම හරිම ලස්සනයි. හැම ගහක්ම මේන්ටේන් වෙලා තියෙනවා කියන එක පේනවා. හරි ලස්සනට හැඩ කපලා තියෙනවා. ඇත්තටම මෙතනටත් හරිම ලස්සනට ෆිරෙන්සි නගරේ පේනවා. මේ අපේ චෛත්‍යයක් වගේ පේන්නේ. දූම පල්ලිය. ඇත්තටම ගොඩාක් ලස්සනට තැන් ටික පේනවා. මේ තමයි වතුර බොන්න තියෙන ටැප් එකක්. මේක එහෙම කරාම මොනක්වත් නැහැ. 24 පැයෙම මේ විදිහට වතුර එනවා. බොන්න තියෙන්නේ කට මේ විදිහට අල්ලලා. එතන වතුර වල හරිම නැවුම් රහක් එනවා. කලයකින් බොනවා වගේ. හරිම රසයි. ඒක තමයි අත්දැකීමක්. නිදියගෙන ඉන්නවා මහන්සි ඇති. ඒ තරම් දුරක් ඇවිදින්න තියෙනවා. මෙතනත් ලස්සන්ට වැටවල් ටිකක් තියෙනවා. මේක ඇතුළට යන්න බෑ අද වහලා. මේකත් ලස්සනම නිර්මාණයක්. අපිට මේ මුහුදු කොරල් මතක් වෙනවා. හරිම ලස්සන නිර්මාණය වෙලා තියෙනවා ඒක. මේක ඒ ගාඩන් එක අයිනෙන් තිබිච්ච එක තැනක්. ඉතින් මං කියනවා ඉතාලියේ ඉන්න අයට පිටේ ඉඳන් ඉතාලියට එන අයට මේ තැන අමතක කරන්න එපා. මෙතන ඇත්තටම දැක බලා ගන්න ඕන තැනක්. හරිම ලස්සනයි. ඉතින් එන්න මේ තැනට. හරිම ලස්සනයි. ගොඩක් අත්දැකීම් තියෙනවා අපිට දැක බලා ගන්න, ඉඳ ගන්න. මේ ගාඩන් එකත් හරිම ලස්සනයි. ඇත්තටම දවස් දෙකකට එනවා නම් ගොඩක්ම හොඳයි. පැලස් එක වෙනම බලන්න, ගාඩන් එක වෙනම බලන්න වෙනම එනවා නම් හොඳයි. දවස් දෙකකට හරිම ලස්සනයි. ගොඩාක් දේවල් තියෙනවා. අපි ටිකක් ඉක්මනට ගියා. එහෙම නෙවෙයි. ගොඩාක් වෙලා අරගෙන රස විඳිමින් ඇත්තටම ලොකු කාලයක් ගත කරන්න පුළුවන් තැනක්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඉතාලියේ ෆිරෙන්සි නගරයට එනවා නම් අනිවාර්යයෙන්ම මේ තැන් දෙක බලන්න. මේක ගොඩක් ප්‍රසිද්ධ නෑ. ගොඩක් කට්ටිය ප්‍රසිද්ධ නම් තියෙන තැන් වලට යන්නේ. නමුත් මෙතන ගොඩක් කට්ටිය දන්නේ නෑ. මේක ඇත්තටම හරිම ලස්සන තැනක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඇවිල්ලා ඒ අත්දැකීම විඳ ගන්න. අපි ආයි මේ මාලිගාවේ පිටිපස අපි දැන් ආයි අර ආපු තැනටම වැටෙනවා. මෙතන තමයි පටන් ගන්න. අපි දැන් ගිහිල්ලා ආවේ ඇත්තටම හරිම ලස්සනයි. මම තමයි වටේටම පේන්නේ. රවුමක් මැල්ලුවා. ඔන්න ඔහොම තමයි පේන තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයගලන්ට ලස්සන අත්දැකීමක් ලැබෙන්නේ නැති කියලා. ඇත්තටම ගොඩාක්ම ලොකු ගාඩන් එකක් තමයි මේක. බොබෝලි ජර්දීනි කියන්නේ. හරිම ලස්සනයි. ඇත්තටම අපිට යන්න පුළුවන් හැම තැනකටම අපි ගිහිල්ලා ඔයගලන්ට මේ වීඩියෝස් ටික ගත්තා. ඉතින් මේ තමයි ඒ ජර්දීනි එක මාලිගාවේ. ඉතින් හරිම මහන්සි ගොඩක් ඇවිද්දා. ඉතින් thank you මෙච්චර ළම අධිකරණ ඉඳලා සිටියට. ආයි හොඳ විදිහකින් හම්බෙන්න.